අපි අද හදන්නේ වී තවන් දාන්න. ඉතින් අපිත් එක්ක අද බලමුද කොහොමද වී තවන් දාන්නේ කියලා. අපි හදන්නේ දැන් වී යහන් ගත කරන්න. මේ විදිහට හබර කොළ එලලා තියෙනවා. මේ තියෙන්නේ පැය 24කට පස්සේ පෙඟිච්ච බිත්තර වී. ඒවා ඊට පස්සේ අපි හබර කොළ උඩට දානවා. කොළ උඩට දාලා ඊට පස්සේ මේවා හොඳට තුනේ කරගන්නවා. ඊට පස්සේ ආයෙත් ඒ උඩින් හබරල කොළ තියලා වහගන්නවා. දැන් හදන්නේ තුනී කරගත්තු බිත්තර වී ටික වහගන්ඩ. ඊට පස්සේ දවස් 3ක් මේක මෙහෙම තියලා 4 වෙනි දවසේ කැටලෙහෙනවා. සෝරි ඒ ටික මම වීඩියෝ කරගෙන නැහැ. අපි යනවා වෙලට. මොනවාද පැල මොනවාද ඇයි පැලගෙන යන්නේ? ඔය බාල්දියේ තියෙන්නේ දෙහි කහ හබරල. දෙහි කියන්නේ දෙහි අත්තක් තියෙන්නේ. ඒවා චාරිත්‍රයක් කොට තමයි ඔය ගෙනියන්නේ. හදන්නේ දෙහි ඔක්කොම අරගෙන. එන්න යන්න. අපිත් එක්ක වෙලට යන්න. අපි තවන් දාන්නේ මේ සැරේ තැටිවල. ඔය තියෙන ඉතින් තැටිවල මඩ ගාලා. ඊට පස්සේ ඉතින් අපි තැටි ටික පිළිවෙලකට තියාගෙන හරියට පිළිවෙලට ඒක හදාගත්තා.
ඔය තියෙන්නේ බිත්තර වී ඔය බාල්දියට දාන්නේ බිත්තර වී ඊට පස්සේ කහ දෙහි අත්ත හබරකොළ නෙමෙයි හබරල් ගහ එතන හිටවනවා. හිටවලා එතන බිත්තර වී දාලා ඒක කරලා ඊට පස්සේ ඔය මඩ ගාපු තැටි වලට අපි දානවා බිත්තර වී දාලා ඊට පස්සේ තුනී කරනවා. තුනී කරලා ඉවර වෙලා ඕක උඩට ආයේ පිදුරු දාගන්නවා. ඕක තමයි ඉතින් විස්තරේ. ඔහොම තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙනම් ඉතින් ආයෙ ව්ලොග් එකක් අරන් එන්නම් අපි හිටවන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. බයි.